කාලගුණ තත්ත්වයේ යම් අවදානම් ස්වභාවයක් නැවතත් නිවේදනය කරලා තිබෙනවා. ඒකට හේතුව ලංකාවට නුදුරින් පවතින යම් අවපීඩන තත්ත්වයක් මේක සුළුකුණාටුවක් වන බවට තොරතුරු නැහැ තවම. නමුත් ලංකාවට වර්ෂාවෙන් යම් බලපෑමක් තිබෙන බවට සඳහන් වෙනවා. විශේෂයෙන්ම 8 වෙනිදා සිට. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මේ 6 වෙනිදා දැන් ඉඳලා මේ ප්ලේ කරන්නේ මේ තියෙන මෙන්න මේ රතු පැහැති තද රතු පැහැති කලාපය. ඔබට බලා ගන්න පුළුවන් මේ තද රතු පැහැ කියන්නේ අධික වර්ෂාවක්. දැඩි වර්ෂාවක් කළුත්තර සුළුකුණාටුවේ පෙන්වන්නේ මේ වගේ තද රතු පාට. ඉතින් මෙහෙම ලංකාව දෙසට මේක එනවා කියලා තමයි කියන්නේ. තාමත් ගමන් මාර්ගය පැහැදිලි නෑ. ඊපස්සේ ලංකාවේ දැන් මේ මෘදුකාංගිරන් කියන්නේ ලංකාවට ඇතුල් වෙලා ඔහම උතුරු පළාත පැත්තෙන් ඔහම ඉවතට යනවා කියලා මේක වෙන්නේ 10 වෙනිදා මේ 11 වෙනිදා වෙද්දී ලංකාවෙන් ඉවතට යනවා. ඊට පස්සේ ගැටලුවක් වෙන තත්ත්වයක් නැහැ. 8 වෙනිදා සිට 10 වෙනිදා 12 වෙනිදා දක්වා තමයි මේ බලපෑම තියෙන්නේ. උඩ වෙන්නේ මේ ඉඳලා ඉන්දුනීසියා පැත්තේ ඉඳලා මෙහෙම වැස්සක් ඇදිලා එනවා. මෙන්න මේ කලාපේ ලංකාවට ඉතාම උදුරේ අවපීඩන තත්ත්වයක් තියෙනවා. ඒක ලංකාව පැත්තට එනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් අපිට ලංකාව තුලට එයිද නැත්නම් ලංකාව අසලදී මේ පීඩන තත්ත්වේ නැතිලා එයිද කියන එක තාම කියන්න බෑ. මේ තියෙන ඉතින් පරිගණක උදුකාංගයක් සිමියුලේෂන් එකක් කියලා කියන මේ තද රතු පාට තමයි බයන. ඉතින් තද රතු පාට කියන්නේ ගොඩක් මේක උතුරු මැද සහ උතුරු පළාතට බලපෑමක් වෙයි කියලා හිතෙන්නේ. වෙන්නන 7 වෙනිදා ඉඳලා නැවතත් මේ තියෙන්නේ එන විදිය. ක්‍රමක්‍රමයෙන් ලංකාව පැත්තට එනවා. ඉතින් මේකේ තියෙන මේ සිමියුලේෂන් එක නැත්තම් මේ ලැබෙන තොරතුරුත් එක්ක පරිගණක මුදුකාංගයකින් උපකල්පනයක් තමයි කරන්නේ. හරියට මේ විදිහට වේදී කියන අපිට කියන්න බෑ. මේ විදිහට ලංකාවට එනවා. උතුරු මැද්ද සහ උතුරු පළාත. සාමාන්‍යයෙන් මෙන්න මේ 9 වෙනිදා කියන දවස් ඇතුළත තමයි වෙන්නේ. 9 වෙනිදා ඉඳලා 9 වෙනිදා රාත්‍රියේ 10 වෙනිදා උදේ එතනින් එහෙම අඩු වෙලා යන බවක් තමයි පෙන්වුම් කරන්නේ. මේ මුදුකාංගයේ පෙන්වන්නේ ඊට පස්සේ බලපෑමක් එහෙම පෙන්වන්නේ. ඉතින් අපි තවත් එකකින් අදහසක් ගමු. මේ මෘදුකාංගයෙන් අදහසක් ගමු අපි 6 වෙනිදා. පෙන්වන්න 6 වෙනිදා තියෙන්නේ මෙන්න මේ පෙන්වුම් කරන්නේ ලෝ කියන එක කියන්නේ මේ තියෙන පීඩන අවපාතය. ඒක ගැන සඳහන් කරන මේ තියෙන්නේ මෙහෙම මේක 5 වෙනිදා 6 වෙනිදා මේකේ මේ ලෝ කියලා කියන්නේ පීඩන අනුපාතයක්. මේක ඉදිරි පැය 24 දී වෙනස් වෙන්න තියෙන chance. ඒ කියන්නේ සුළු කුණාටුවක් බවට පත් වෙන පීඩන අවපාතයෙන් පස්සේ යන්නේ කුණාටු තත්ත්වයකට. සයික්ලෝන් කියලා කියන තත්ත්වයට. ඒකට යන්න තියෙන අවස්ථාව අඩුයි කියලා මේගොල්ලෝ සඳහන් කරන්න ලැබෙන දත්ත එක්ක. නමුත් මෙතන පොඩි අවපීඩන කලාපයක් තියෙන ලංකාවට උදුරින්. වැඩි ඈතක් නැහැ. ඉතින් අපිට පේන්නේ නැති මේ උලන් තත්ත්වය එහෙම තිශයෙන්ම වැඩි. විශේෂයෙන්ම මේ නැගෙනහිර සහ හම්බන්තොටට පිටින් තියෙන කලාපේ. දීවර කටයුතු එම කරනවා නම් බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඉදිරි දිනවලත් මේක මේ මට්ටමේම තියෙනවා. පැටරි කිලෝමීටර් 40 42 වගේ මට්ටමට පවා යනවා. ඉතින් මේකේ තියෙන විදිහට අනුවත් සුළුකුණාටු තත්ත්වයක් එන්නේ නැහැ. හැබැයි මේක මේ ලංකාව පැත්තට එනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අපිට හරියටම 100%ක් කියන්න බෑ. මේකත් මේ මෘදුකාංගයක් නිසා ඒගොල්ලෝ හම්බෙන තොරතුරු එක්ක වෙනස් වෙනවා. ඒ නිසා මේක ලංකාව පැත්තට දැනට එන විදිහක් තමයි පේන්නේ. අපිට බලා ගන්න පුළුවන්. මේ වැස්සේ යම් කොටසක් එන්නේ මේ ඉන්දුනීසියා පැත්තේ ඉඳලා. ඒ පැත්තට ටිකක් වහිනවා ගොඩක්. ඉන්දුනීසියා වියට්නාම් මේ පැත්තේ වැස්ස තියෙනවා ගොඩක්. එතනින් කොටසක් මේ උලම් පාරත් එක්ක තමයි එන්නේ. අපිට පේන ඇති මේ ක්‍රමක්‍රමයෙන් මේ රතු පාට කියන්නේ මේ කහ පාට කියන්නේ තමයි භයානක. ඔය වගේ තමයි කලිනුත් තිබ්බේ. අධික වර්ෂාපතනයක් කිටි කාලයක් ඇතුළත. ඒක තමයි භයානක. විශේෂයෙන්ම අපේ මේ මධ්‍යම කඳු කොරේ ආශ්‍රිතව දැනටමත් අස්ථාවර තත්ත්වයේ තියෙන නිසා තත්ත්වය භයානකයි. මේක ඔහොම ඔය මට්ටමේ රට ඇතුළට ආවොත්
මේක බෝදුරට පෙකි පෙන්නුම් කරන්නේ එච්චර දුර එන්න මේක ඇරිලා ගත්වෙලා මේ තත්වේ නැතිලා යනවා කියලා මේ ලංකාව නොදුරට මෙනවා බට බලාගන්න පුළුවන් ඉ ක්‍රමක්‍රමයෙන් එන විදිහ විදිට එනවා ලංකාව අවසන් මේ දින 8 වෙනිදා උදේ වෙද උදේ වෙද්දි මේ මෘදුකාංග වෙන්න නෙහෙම මේකේ හැටියට රට ළඟට මෙනවා හැබැ ඇතුළට එන්නේ නෑ කියලයි පේෙන් නමුත් මෙහිනුත් වැස්සක් කෙන ඉති මේක අපට සිජිට සියක්ටව කියන්න බැහැ නමුත් කොහොම වෙයිද කියනක මේක විශේෂය 8 වෙනිද වෙනකොට මේක කොහොම වෙයිද කියන එක කියන්න බෑනිසා ඒක නිසා වැදගත්ම දී තමයි අවධානකට පෙර සූදාන මධ්‍යම කඳුකරටත් වැස්සක් එන්න පුළුවන් කියලා කියනති ශේෂයම ඔබ සූදානම් වෙන්න ඕන මේවැනි තත්ත්වයක් ඉදිරියේ තිනවා 8 වෙනිදා 9 සහ 10 ඔය දවස් තුනේ තමයි පෙන්වන්නේ ඊට වඩා පෙන්වන්නේ ඉතින් දැනට අපිට එහෙම පේන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නමුත් අර කෝකටත් සූදානම් වෙලා ඉන්නේ කොහොඳයි ඕක අපි පුළුවන් තරම් ඔබ නරක පැත්ත බලලා ඒකට සූදානම් වෙලා ජීවිත හානි දේපල හානි අවම කරගන්න උත්සාහ කරන එක මිසක් වෙන තත්ත්වයක් නෑ ඒක නිසා රට ඇතුළට ඒවි කියන අදහසින් ආරක්ෂාවීම වැදගත් 8 වෙනිදා ඉතින් මොකද මේක බොහොම ආසන්නයට මෙන බවක් පෙන්නනවා තිය සමහරට මේක යම් කිසි වර්ධනයක් වෙලා රට ඇතුළට එයිද කියන්න බෑ ඒක හින්දා ඒ සම්බන්ධය අවධානය යොමු කරලා මොකද ලොකු වැස්සක් තියෙනවා මෙතන ලොකු වැස්සක් තියෙන එක දැනට පෙන්නුම් කරන්නේ ඉවත්තලා යනවා කියලා නමුත් අපිට ඒක හරියටම කියන්න බැරි නිසා අවධානය ඉන්න 8 9 සහ 10 ඉතින් අර ඔබට අවශ්‍ය දේවල් ආරක්ෂා කරගන්න දැන් පොත්පත් තියෙනවා නම් සහ වෙනත් දේවල් තියෙනවා නම් වතුර යන්නේ නැති වෙන්න සීල් කරලා යම් කිසි ආරක්ෂාවක් කරගන්න හදිස්සියට ඔබට අවශ්‍ය දේවල් දාලා බෑග්පැක් එකක් තියාගන්න ඉතින් මෙවැනි දේවල් සූදානමේ ඉන්න එක හොඳයි එතකොට මනීම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒවයි තත්දාලා අංශ කොටත් සූදානම ඉන්න එක හොඳයි සහ ඔබ ජනතාව විදිහට අවශ්‍ය කරන දේවල් සකස් කරගෙන සූදානම ඉන්න එවැනි තත්ත්වයක් අපේ ආසන්නයම තියෙන එක තමයි අවධානය ඉතින් තිශයෙන්ම ළඟම ඔබට පේන ඇති මේක පෙන්න්නනවාම යාර අනිත් මුදුකාන්ගෙන ලංකාවට තුළට එනවා කියල පෙන්වා මේකෙන එහෙම පෙන්න්නන්නේ නමුත් බොහොම ආසන්නයට එනවා කියලා එකළු උපකල්පනය කරනවා ඒක අවධානම් සහග තත්ත්වයක් මේ කහපාට කියල කියන්නේ බොහොම වැඩි වැස්සා කෙටිකාලයක් තුළ බොහොම වැඩි වැස්සක් කෙනවා ඒක ගැන අවධානය යොමු කරන්න කියලා පෙල්ලා සිටන ඉතින් මේ සම්බන්ධ ඉදිරියේදී දින කීපයේදීත් තොරතුරු ගන්න සූදානම් කතුරයන ශ්‍රේනිියස් ලයින් සමඟ